ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමිය චීනවරාය කඳවුරේ අංක 1 ගුවන් යානා පුහුණු පක්ෂාංගණයේ සතු වන චීනයේ නිෂ්පාදිත K8 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන කුරුණෑගල වාරියපොළ ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබෙනවා. මෙයට හේතුව ලෙස ගුවන් යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් බවට තොරතුරු සඳහන් වෙනවා. ගුවන් යානයේ පැදවූ ගුවන් යානා ප්‍රධාන උපදේශකවරයා සහ පුහුණු ගුවන් යානා පැදවුම් නිලධාරියා පැරෂූට් ඉජෙක්ෂන් මගින් දිවි ගලවා ගැනීමට සමත් වුණා. මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර ඇති බවට සඳහන් වෙනවා.